නේචන්ද හෝම් පවුලට එකතුණු ආදරණීය ඔයාලා හැමෝම මම ආයුබෝවන් කියලා හරිම ආදරෙන් පිළිගන්නවා. අද මට හිතුණා පීට්සා හදන්න. ගෙදර පීට්සා හැදුවම ඒක රසෙනුත් වැඩි, ශරීර සෞඛ්‍යයටත් හොඳයි, අතේ තියෙන සල්ලිත් ඉතුරු වෙනවා. අපිට මුලින්ම ඕන වෙනවා වතුර කෝප්පයක්. වතුර කියන්නේ මද උණුසුම් ජලය. ගොඩක් රස්නෙත් නැති, ගොඩක් සීතලත් නැති ජලය කෝප්පයක්. යීස්ට් මේස හැඳි එකක් සහ සීනි තේ හැඳි එකක්. මුලින්ම මේ ටික හොඳට මිශ්‍ර කරලා මද උණුසුම් තැනක විනාඩි 5ක් විතර තියාගන්න ඕන. දැන් අපිට ඕන වෙනවා පාන් පිටි කෝප්ප 2මාරක්. පාන් පිටි කියන්නේ පිටරටවල් වල ඉන්න අයට ඒක all purpose flour කියලා කියන්නේ. පාන් පිටි කෝප්ප 2මාරක්. ඊට පස්සේ ලුණු තේ හැඳි එකක්. මුලින්ම ලුණුයි පාන් පිටියි හොඳට මිශ්‍ර කරගෙන ඊට පස්සේ අපි අර විනාඩි 5ක් තියාගත්තු ඊස් මිශ්‍රණය. එතකොට ඔයාලට පේනවා ඇති ඒක හොඳට පිපිලා තියෙනවා. ඒක අර පාන් පිටි වලට එකතු කරගන්න. දැන් අපි මේක හොඳට ඩෝ එකක් හැටියට අනාගමු. අපි මේ ඩෝ එක බෝල් එකකට දාලා තෙත රෙදි කෑල්ලකින් වහලා විනාඩි 60ක්, ඒ කියන්නේ පැයකට ආසන්න කාලයක් උණුසුම් ස්ථානයක තියාගන්න ඕන, ප්‍රමාණය දෙගුණයක් වෙනකම්. දැන් පේනවනේ දැන් අපේ ඩෝ එක ප්‍රමාණය දෙගුණයක් වෙලා තියෙන්නේ, හොඳට පිපිලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ විදිහට පීට්සා එක හොඳට පැතලි කරගන්න ඕන. පොඩක් එජස් උස් වෙන විදිහට වටියක් වගේ හදාගන්න. ඊට පස්සේ අපි පීට්සා සෝස් එක මුලින් දාලා මොසරෙල්ලා චීස් ඊට උඩින් දාලා ඊට පස්සේ කැමති ඕනම එළවලුවක් දාලා අපිට පීට්සා එක හදාගන්න පුළුවන්. මේ පීට්සා හදනකොට ඔයාලා කැමති ඕනම එළවලුවක් දාන්න පුළුවන්. සමහර වෙලාවට දැන් මම මෙතන දාලා තිනවා ලුණුයි, බෙල් පෙපර්, තක්කාලි. ඊට පස්සේ හතු දාන්න පුළුවන්, පොලොස් දාන්න පුළුවන්, මස් මාළු දාන්න පුළුවන්. වෙන ඔයාලා කැමති ভেජිටබල් එකක් දෙනවා. දැන් කැරට් වගේ ඒවා දානවා නම් ඒක හොඳට ග්‍රේට් කරලා දාන්න ඕනේ, නැත්නම් තැම්බෙනවා අඩුයි. ඉතින් ඒ වගේ කැමති ඕනම එළවලුවක් දාලා පීට්සා එක හදාගන්න පුළුවන්. ෆැරන්හයිට් අංශක 450, එහෙම නැත්නම් සෙල්සියස් අංශක 232ක් 230කට ආසන්න උෂ්ණත්වයක විනාඩි 10ක් බේක් කරගන්න ඕන. පවුලේ හැමෝම එකතු කරගෙන ආස කෑමක් මේ විදිහට හදනකොට සමගියත් වැඩි වෙනවා, සතුටත් වැඩි වෙනවා. ඉඳලා හිටලා කැමති කෑමක් එළියට ගිහිල්ලා කන්න. හැබැයි පුළුවන් හැම වෙලාවෙම තමන්ගේ කෑම ටික ගෙදර හදාගන්න. තවත් මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් මං ඉක්මනටම එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.